Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඔන්න එහෙනම් අපේ හොස්ටල් එකේ අවසාන දවසේ vlog එක ගේන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. second year එක ඉවර වෙලා exam එක ඉවර වෙලා ඊට පහුවෙනිදා අද තමයි හොස්ටල් අස් කරන්න තියෙන්නේ. ඉතින් හොස්ටල් අස් කරන වැඩ පටන් ගන්න කලින් මං ආව නුගේගොඩට. නුගේගොඩට ආවේ සරසවියකට මට ඕනි කරන පොත් ටිකක් අරගෙනම යන්න. ඉතින් මම වගේ පොත්වලට ආස ආදරය අය මෙතනට આવත් නම් ඇත්තටම පිස්සු හැදෙනවා. ඉතින් මෙතන 150 200 විතර ඉඳන් සමහර පොත් ගන්න පුළුවන්. ඒ ගාන අඩු වුණා කියලා ඒ පොත්වල තියෙන ලස්සනේවත් ඒකේ තියෙන ක්වොලිටි ඒවත් කිසිම අඩුවක් නැහැ. හරිද? මොකද මම මේකෙන් පොත් තරම් ඕන තරම් ඒ වගේ අඩු ගානට කියවලා තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන සිටින් ඒරියා එකක් තියෙනවා. ගොඩක් ඔය තරග විභාගවලට ඕනේ පොත් එහෙම මෙතන ගොඩක් තියෙනවා. ඊට පස්සේ මට ඕනේ කරන පොත් ටිකත් අරගෙන පොත් ඉතින් ගන්නවට වඩා ආසාවෙන් පොත් දිහා බල බල ඇවිදින එක තමයි කරේ. පොත් ටික අරගෙන මම ආපහු හොස්ටල් යන්න පිටත් වුණා. අද මම හොස්ටල් එකේ හවස් වෙනකම්ම තනියම ඉන්න දවසක්. මොකද මට එක්සෑම් ඉවරුණාට තව යාළුවෙක්ට එක්සෑම් තිබ්බා. අනිත් යාළුවෝ දෙන්නා පොඩ්ඩක් එළියට ගිහින් හිටියේ. ඉතින් අද මුලින්ම වැඩ ටික මට තනියම තමයි කරන්න උනේ. බලන්නකෝ ලස්සනයි නේද? කොහොම හරි ඉතින් ඕන කරන ටිකත් අරගෙන පානදුර බස් එකක තමයි අපේ හොස්ටල් එකට යන්න තියෙන්නේ නුගේගොඩ ඉඳන්. ඒ පැත්තට බසුත් ටිකක් අඩුයි. හොඳටම අවුවේ ආව නිසා හරිම මහන්සි. ඒ නිසා ඉතින් එන ගමන් අයිස් කොෆි එකකුත් අරගෙන නූඩල්ස් එකකුත් අරගෙන ආවා. මොකද අද මට හිතුණා බත් කන්න බෑ කියලා. මේ දවස්වල බත් කන්න ආස නැති ළමයෙක් මම. ඉතින් ඊට පස්සේ නූඩල්ස් එකත් හදාගෙන කාලා අයිස් කෝෆි එකටත් වග කියලා මේ හදන්නේ මේ හොස්ටල් එකේ තියෙන බඩු කන්දරාව පැක් කරන්න තමයි. අපි අවසාන දවස තමයි අද මේ විදිහට ගත වෙන්නේ. ඉතින් අපේ ජීවිතෙත් අපි ආව වගේම යන්න බෑ. අන්න ඒ පාඩමම තමයි මේ හොස්ටල් ජීවිතෙත් අපිට හරියටම උගන්වන්නේ. ගෙදර ඉද්දි නම් මට නූල්ස් කියලා කියන්නේ වහ කෑවා වගේ. මොකද ගෑස්ට්‍රයිටිස් එනවා ඉක්මනට. හැබැයි ඉතින් හොස්ටල් ආවට පස්සේ නූල්ස් කියලා කියන්නේ අපේ ජාතික ආහාරය වගේ. ඉතින් මෙහෙම අස් කරන්න පටන් ගත්තට මේ පාර නම් කම්මැලි. මොකද ගිය පාර මං අස් කරන්න පටන් ගත්තපු වෙලාව ඉඳන්ම මගේ යාළුවෝත් හිටියා. අද ඉතින් මොනා කරන්නද? එයාලා එනකන් හිටියොත් මට මේ තියෙන බඩු ටික අස් කරගන්න වෙන්නේත් නැහැ. මේ තියෙන්නේ මම සරසවියකින් ගතපු පොතක්. මේක උනේ රුපියල් 175යි. තව පොතක් මම ගත්තා. ඒකත් වැඩි ගාණක් උනේ නැහැ. මම මේ දෙකේම දැන් භාගයක් විතර කියවලා තියෙන. ඇත්තටම මේ කතා හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් සරසවියක නුගේගොඩම නෙමෙයි. ඔයාලවට සරසවියකක් තියෙනවා නම් මෙන්න මෙහෙම පොත් අරගෙන කියවන්න අනේ. ඇත්තටම ඒවා හරිම ලස්සනයි. කියපාරත් මම පොතක් ගත්තා. ඒ පොතත් ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් ඔන්න මුලින්ම කරේ කබඩ් එකේ තිබ්බ රෙදි ටික අරගෙන ඇඳ උඩට දාගත්තු එක. සාරි තියනවා හැමදේම ඉතින් තියනවා. මේ හැමදේම අරගෙන යන්න එපයි. ඉතින් මට ඕනේ මුලින්ම මේ ඇඳුම් ටික අස් කරලා ඉවරයක් කරන්න. ඊට පස්සේ මේ ටික නවල තියාගෙන දැන් තියෙන්නේ ලැගේජ් එකට දාන වැඩේ තමයි. ඉතින් ගිය අවුරුද්දට පස්සේ මේ අවුරුද්ද තමයි මේ ලැගේජ් එක ගන්නෙ. ඉතින් ඒක පොඩ්ඩක් දූවිලි එහෙම පිහදාලා මේක ලොකුවට පිහදාන ගියේ නෑ. මොකද ඉතින් මේ ටික ආයේ බඩු ටික දාලා තමයි යන්නේ අපි එක රූම් එකක. ඊට පස්සේ වැකේෂන් එකෙන් පස්සේ ඇවිත් තමයි ආයේ බඩු ටික අරන් අනිත් හොස්ටල් එකට යන්නේ. මොකද මේ වෙද්දිත් අපේ හොස්ටල් ලිස්ට් එකවත් තාම දාලා නෑ. අපිට 4th year 3rd year හොස්ටල් 4ක් තියෙනවා. හැබැයි මේ අපිට කොහෙටද අපි සිලෙක්ට් වෙන්නේ කියලා ඒ ලිස්ට් එක තාම දාලා නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට බෑග් එකත් පිහදාගෙන බඩු ටික පිළිවෙලට අස් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේ සෙම් එකේ ඉවර කරපු පොත් ටිකයි මට ගෙනියන්න තියෙන පොත් ටිකයි ලෑස්ති කරගන්න එක. මේ නම් තියෙන්නේ මේ පෙට්ටියට දාලා එකතු කරන්නේ ෂෝට් නෝට් ගහපු අපි එක්සෑම් වලට පාඩම් කරන්න පාවිච්චි කරපු කොළ ටික. ඉතින් ඔයාලට කියන්න ළමයි මේ බඩු අස් කරලා ඉවර වෙද්දි හොස්ටල් එක කුණු කන්දක් වගේ එච්චර
අයින් කරන දේවල් ගොඩක් තිබ්බා. ඇත්තටම අස්කරන අය පව්. අපිට ඇත්තටම හෙල්ප් එකක් කරන්න උන්නේ නැහැ. මොකද හොස්ටල් වහලා ඊට පහුවෙනිද උදේ 6 වෙද්දි අපිට යන්න කියලා තමයි තිබ්බේ හොස්ටල් වලින්. අපි ගිය පාරත් එහෙමයි මේ පාරත් ඉතින් උදේ ඉඳන් උදේ වෙනකන් අස් කරලා ඉක්මනට නැගිටලා උදේ 6 වෙද්දි හොස්ටල් එකකින් එළියට ආවා. ඇත්තටම දැන් මං කැම්පස් එකට ඇවිල්ලා මගේ දෙවෙනි අවුරුද්දත් ඉවරයි. හැබැයි මේ ගත වුණ කාලේ මෙච්චර ඉක්මනට ගත වෙයි කියලා අපි හිතුවේ නැහැ. ඒ වගේම ලස්සන මතක ගොඩක් අත්දැකීම් ගොඩක් මං දන්නේ නැහැ මේව කොහොම මට දැනෙයිද මේ කැම්පස් එකෙන් අවුට් වෙද්දි කියලා. ඒත් මං විශ්වාස කරනවා ඉගෙන ගැනීම නිසා ලැබිච්ච ලස්සන ජීවිතයක් තමයි මේක. ඉතින් කැම්පස් එන්න ආසාවෙන් ඉන්න ළමයි මේක බලනවා නම් ඔයාලා විශ්වාස කරන්න මේ ලස්සන ජීවිතේ විඳින්න ඔයාලටත් පුළුවන්. ඒ නිසා තව චුට්ටක් මහන්සි වෙලා පාඩම් කරන්නකෝ, තව චුට්ටක් මහන්සි වෙලා නිදි මරන්නකෝ. ඔයාට අනිවාර්යෙන් මේ සරසවි හීනේ හැබෑ කරගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ හීනේ හැබෑ කරගන්න බැරි කමක් නැහැ. මොකද පුංචි පුංචි පවුල් වලින් ආපු මිනිස්සු ලොකු මිනිස්සු කරන්නේ මෙන්න මේ වගේ උතුම් පින්බිම් තමයි. ඒ වගේම හැමදාම අපි කියනවා නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න පුංචි පැල්වල ඉන්න දරුවෝ පවා ලස්සන මාලිගාවල් වලට ගෙනියනවා. ඉතින් තමන්ගේ හීනයක් තියෙනවා නම් ඒ හීන වෙනුවෙන් කැප වෙන එක තමන්ගේ වගකීමක් මිසක් තමන්ට කොහෙන්වත් ඉබේ ලැබෙන දෙයක් නන් නෙවෙයි. 7-8 වෙද්දී ඔන්න අනිත් යාළුවෝ දෙන්නත් ආවා. ඊට පස්සේ ඉතින් අපි එකතු වෙලා මේ හොස්ටල් රූම් එක අස් කරගන්න අපේ බඩු පැක් කරගන්න වැඩ ටික කරගෙන ගියා. ඉතින් එදා රෑ දුක සතුට හැමදේම එකතු වුණ දවසක්. මොකද සතුටට කාරණේ අපි වැකේෂන් එකට ගෙදර යනවා. දුකට කාරණේ අපි වෙන් වෙනවා. ආයේ හම්බ වෙයිද නැද්ද දන්නේ නැති විදිහට. ඉතින් හවස 2-3ට අස් කරන්න පටන් ගත්තපු මම රෑ 1:00 වෙනකම් අස් කරා. ටික වාඩි වෙවි. ඉතින් මහන්සිනේ. ඊට පස්සේ මේ බඩු සේරම අස් කරලා බෑග් වලට පැක් කරලා ඒවයි අපේ නම BA නම්බර් එක දාලා ඊට පස්සේ අදාළ රූම් එකටත් දාලා ඉවර වෙලා තමයි රෑ 2-3ට අපි නිදාගත්තේ. එහෙම නිදාගත්තට ඊට පහුවෙනිද උදෙන්ම අපි ඇහැරුණා. මොකද අපි 6 වෙද්දි හොස්ටල් එකෙන් යන්න ඕනි වෙලා තිබ්බා. උදේ 5:00 වෙද්දී අපි සේරම වැඩ ඉවර කරලා ආයෙත් රූම් එක ක්ලීන් කරලා අපිට ඉන්න දීපු මේ හොස්ටල් රූම් එකට බයි කියලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනි මේ වගේ තැන් අපිට ඉගෙන ගන්න දෙනවට ඒ ගෞරවය අපේ හිතේ හැමදාම තියෙවි.
255. ඒ කියන්නේ ගල්කිස්ස කොට්ටාව බස් එකක් ආවා. ඉස්සරහින් ඔන්න බෑග් එකක් දාලා ඉස්සරහම ෂීට් එකේ වාඩි වෙලා අපි දෙන්න ගෙදර යන්න මා කුඹුරට යන්නයි හදන්නේ. වීඩියෝ එක ගැන අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. බයි.